Hello, welcome back to day 2 of our Norelia trip. ඉතින් එදා දවසේ අපිට කරන්න ගොඩක් ප්ලෑන්ස් තිබුණා. මේ ඉතින් අපි උදේම යනවා ටවුන් එකට කන්න. අපි හැලබජන් එකට ගිහිල්ලා කාලා ඊට පස්සේ අපි ප්ලෑන් කරේ අඹේවැල යන්න. ඒත් අඹේවැලට යන බස් එක තිබ්බේ දවල් 2ට විතර. ඉතින් වෙලාව 12ට විතර තිබ්බ නිසා අපි වික්ටෝරියා පාක් එකට ගිහිල්ලා එතන ෆොටෝස් අරන් වීඩියෝස් අරගෙන එතන 2 වෙනකන් ඉඳලා අපි ඊට පස්සේ බස් එකට ගියා. ඇත්තටම බස් එකේ යනවා කියන්නේත් වෙනම අතල් එකක්. අපි සෑහෙන පටු පාරකින් ගියේ ඒ වගේම ගොඩක් උසකින්. එතනම එළිය බලාගෙන යද්දි මාරම ලස්සනයි. හිතට කොච්චර බයක් දැනුණත් ඒ ලස්සන දැක්කහම ඒ බය අමතක වෙනවා. ඉතින් අපි අඹේවැලින් බහැලා එතනින් ටුක් එකක් අරගෙන තමයි ගියේ. අඹේවැලට යන්න ටුක් එකෙන් රුපියල් අපිට 600ක් ගියා. අඹේවැලට යන පාර දිගේ යද්දි දෙයනේ අපි නිව්සීලන්ඩ් ඉන්නවා වගේ. ඒ තරම් ලස්සනයි අනේ. වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. අඹේවැලට යන ටිකට් එකක් ගන්න ඕනේ. එක්කෙනෙක්ට ප්‍රයිස් එක උනේ රුපියල් 400ක්. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා මුලින්ම අපිට යන්න තිබ්බේ මෙතන හිටියේ කිරිහරක්. ඒ කියන්නේ එයාලගෙන් තමයි කිරි ගන්නෙ. මැෂින්ස් ගහලා ඉතින් අපිට දුකක් හිතුණා. ඒත් ඉතින් මොනා කරන්නද නේද? ඊට පස්සේ ඉතින් අපි එතනින් එළියට බැහැලා එතන තිබ්බා චූටි ෆොටෝ ගහන ස්පොට් එකක්. අපි ඉතින් එතන ෆොටෝස් ගහලා ටිකක් කතා කර කර ඉඳලා අපි ඊට පස්සේ ගියා. එතන තව ඇවිදගෙන යන්න තියෙනවා. තව සත්තු බලන්න තියෙනවා. චීස් හදන තැනක් තියෙනවා. අපි ඒක ඔක්කොම බලලා ගිහින් හැමෝම කරන දේ ෆ්‍රෙෂ් කිරි එකක් බොන එක. ඉතින් ඊට පස්සේ අපි ගියා ෆ්‍රෙෂ් කිරි එකක් බොන්න. මෙයාට තමයි ඉතින් ලොකුම ආසාව තිබ්බේ. එතන ඇතුළ අපිට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඉතින් අපි ගත්තා හොට් චොක්ලට් එකයි, ෆ්‍රෙෂ් මිල්ක් එකයි, චීස් කේක් එකයි. ඇත්තටම මාරයි හරිම ෆ්‍රෙෂ් විදිය තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපේ වැඩ ටික ඉවර කරලා අපි ආපහු බස් එකේම ටවුන් එකට ඇවිල්ලා අපි එදා ප්ලෑන් කරලා තිබ්බා බාබකියු නයිට් එකක්, බාබකියු පාටි එකක් දානවා කියලා. ඉතින් ඒකට ඕන කරන බඩු ටික අපි කේස් එකට ගිහිල්ලා අරගෙන ඊට පස්සේ අපි නැවතිලා එන තැනට ආපහු ආවා. ඉතින් අපි වොෂ් එකක් දාලා අපේ බාබකියු පාටි එකට අවශ්‍ය කරන දේවල් රෙඩි කරන ගමන් නයිට් විව් එකත් ඇත්තටම හරිම ලස්සනයි. රෙගරියාව ඉස්සරහා බාබකියු වැඩේදී නම් මෙයා තමයි ලොකුම වැඩක් කරේ. මොකද චාකෝල් එක පත්තු ගන්න අපිට සෑහෙන වෙලාවක් ගියා සීතල නිසා. අපිට භූමි තෙල් එහෙම අරගෙන යන්න අමතක වුණා ඇත්තටම. එතන ළඟ ගන්න තැනක් තිබ්බෙත් නැහැ. කොහොම හරි අමාරුවෙන් අන්තිමට පත්තු කරගෙන අන්තිමට අපේ පාටිය පටන් ගත්තා. ඊට පස්සේ උන දේවල් මම චුට්ටක් පෙන්නන්නම් ලොකු දේවල් නැතුව. ඔයාලම බලන්නකෝ. Hold on. Wait. Hey. ඉතින් මෙතනින් අපේ නෝරෙලිය බ්ලොග් එක ඉවර වෙනවා. ආයෙමත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. බයි බයි.